මිනසං කොනිචිවා සුබ දවසක් ආදරණීය දරුවනි ආදරණීය දෙමාපියනි. ඔබට අද මම කියා දෙන්න යන්නේ ජපන් භාෂාවේ තියෙනවා තාකේ තාෆෝ ඒ කියන්නේ තා ස්වරූපය. මෙතෙන්දි වඩාත්ම වැදගත් වෙන කාරණාව තමයි ක්‍රියාපදය අයිති වන කාණ්ඩ අංකය. ජපන් භාෂාවේ ක්‍රියාපද ගත්තොතින් කාණ්ඩ තුනක් තියෙනවා. කාණ්ඩාංක 1, කාණ්ඩාංක 2 සහ කාණ්ඩාංක 3 වශයෙන් කාණ්ඩ තුනක් තියෙනවා. එතකොට ඕනෑම ක්‍රියාපදයකට කාණ්ඩ අංකයක් තියෙනවා. එතකොට ඒ කාණ්ඩ අංකය අනුව අපි ක්‍රියාපදය තාස්වරූපයට හැරවීමට වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒක ටිකක් දීර්ඝ පාඩමක්. ඒකත් මං මතු දිනක ඔබට ඉක්මනින්ම කියා දෙන්න. දැනට මම ඔබට කියා දෙන්නේ සමහර විට උසස් පෙළ දරුවෙකුට එහෙම අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් මේ මොහොතේදී. මොකද උසස් පෙළ විභාගයේ නොබෝ දිනකින් පැවැත්වෙන නිසා. සහ JLPT විභාගත් දෙසැම්බර් මාසේ පළමු වන සතියේ පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට මේක පිටිවහලක් වේ. තා ස්වරූපයත් එක්ක ගත්තම එකක් තමයි ක්‍රියාපදයේ තා ස්වරූපයත් එක්ක කොතෝගා අරිමස්. verb තා form කොතෝගා අරිමස්. සෙන්සේවා නිහොන් ඉත්තා කොතෝගා අරිමස්. සෙන්සේවා නිහොන් ඉත්තා කොතෝගා අරිමස්. ගුරුතුමිය එසේ නොවෙනම් ගුරුතුමා ජපානයට ගිහිල්ලා තියෙනවා. වතශිවා ෆුජිසාන්නි නොබොත්ත කොතෝගා අරිමස්. වතශිවා ෆුජිසාන්නි නොබොත්ත කොතෝගා අරිමස්. මම ෆුජි කන්ද නැගලා තියෙනවා. මම ෆුජි කන්ද නැගලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ෆුජි කන්දට ෆුජි යමා කියනවට වඩා ගෞරවයක් ලෙස අපි ෆුජි සාන් කියලා සඳහන් කරනවා. එරනකොට අපි නරිත සාන් කියලා තියෙනව නේද? සුකුබා සාන් ජපානයේ තියෙන විශේෂ ස්ථාන. ඔබ ජපන් රටට ගියාම අනිවාර්යයෙන්ම මේ ස්ථාන අරබන්නට අමතක කරන්නට එපා. ඉතින් මේ ආකාරයෙන් ඔබට නිදසුන් කීපයක්ම මම ගෙනාවේ ඔබට පුළුවන් දැන් තනියම වාක්‍ය කීපයක්ම නිර්මාණය කරන්න. කොහොමද හදන්නේ අපි? අදාළ ක්‍රියාපදයේ අපි තා ස්වරූපය ගන්නව එකතු කරනවා මොකද්ද? කොතෝගා අරිමස්. වතශිවා ඔසකේ ඕ නොන්ද කොතෝගා අරිමස්. මම සකේ කියන්නේ ජපාන් මත්පැන් නේද? හාල් වලින් තමයි ජපාන් මත්පැන් නිෂ්පාදනය කරන්නේ. එතකොට වතශිවා සකේ ඕ නොන්ද කොතෝගා අරිමස්. මම සකේ බීලා තියෙනවා. නිහොන් ඉත්ත කොතෝගා අරිමස් නේද? ජපානයට ගිහිල්ලා තියෙනවා. මේ ආදී වශයෙන් අපිට පුළුවන් බොහෝ වාක්‍ය නිර්මාණය කරමින් අපේ දැනුම වර්ධනය කරගන්න. ඒක නිසා ඔබ නිතරම හොඳින් ජපන් භාෂාව පරිශීලනය කරන්න, වාක්‍ය හදන්න මහන්සි වෙන්න, kanji අක්ෂර පුරුදු පුහුණු වෙන්න. එවිට ඔබට පුළුවන් කිසිම බියක් සැකක් නැතුව ජපන් විභාග තරණය කරන්න, ජය ගන්නට. ආදරණීය ඔබට සුබම සුබ දවසක් වේවා.